දේවගතිතුමන් ප්‍රධාන මේ සංවිධානයේ ලේකම්තුරේ හොබවන මදාරා මැදිනිය ප්‍රධාන ඔබ සියලු දෙනාගේ මහෝත්සවයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සියලුම දෙමාපියන් දරුදරියන් ඇතුළු වාදක මණ්ඩලයේ සමාජිකයන් ප්‍රධාන ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද බොහොම සුන්දර දවසක් වෙනවා අපි සියලු දෙනාටම. අපේ ජීවිතය තුළ අපේ මනසට හදවතට වඩාත්ම සමීප කරගත යුතු කලාව සහ සාහිත්‍ය පිළිබඳව කතා කරන හෝවාව. ඉතින් මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම පැයක් නෙමෙයි දවස් කීපයක් කතා කළ යුතු මාතෘකාවක්. මට ලැබිලා තිබෙන කාලය පැයක් නිසා මට සිද්ධ වෙනවා ඒක බොහොම සංක්ෂිප්ත කරලා දක්වන්න. මම ඒ නිසා වැඩිපුර අටුවා ටීකා වලින් තොරව මොකද කාලය අතිශය වැදගත් මාතෘකාවලිය ලැබෙනවා. අපි මේ ගත කරන්නේ අතිශය දුෂ්කර අතිශය භයානක කාල සීමාවකට පසු යුගය. කලාව සාහිත්‍ය රටක පෝෂණය වෙන්නේ ඒ රටේ ජනතාව සතුටින් හිටියොත් විතරයි. අද දවසේ මේ මදාරා මහත්මියගේ මේ වෑයම වඩා අපි මේක මෙතෙන්ට පමණක් නෙවෙයි මුළු ලංකාවේ සතර දීපහගේ පුරාම මේ වගේ වැඩසටහන් කරලා එක පැත්තකින් දෙමව්පියෝ දැනුවත් කරලා දරුවන්ට උගන්වන්න විතරක් හදන්න එපා. තමන්ගේ දරුවා ප්‍රබෝධනය කරන්න එපා. තමන්ගේ දරුවා තිරිසන් සමාජයට යවන්න එපා කියලා දෙමව්පියන්ට කියන්නේ. දරුවෝනේ විශේෂධාරාවක් විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. උගතෙක් පමණක් වෙලා වැඩක් නැහැ. මොකද හදවතක් තියෙන්නේ. මේ රටට ආදරය කරන්නේ. මේ රටේ ගහකොළ පරිසරයේ සතා සීමාවට ආදරය කරන හොඳ මිනිස්සෙක් වයන් හොඳ පුරවැසියෙක් වයන් කියන එක අපේ දරුවන්ට කියලා දෙන්න. පස්සේ අද දවසේ ඒ දෙකම සිද්ධ වෙනවා. ඒ දෙකම සිද්ධ වෙනවා. පරිදියෝ දිනවා දරුවෝ. ඉතින් මෙවැනි වැඩසටහනකට ආපු අය මෙතනින් යනකොට ඊට වඩා පෝෂණය වෙච්ච මනසක් සැරියි. යම් කිසි දෙයක් තමන්ගේ හදවතට මනසට එකතු කරගත්ත පිරිසක් විදිහට මෙතනින් පිට වෙලා යන්නේ තමයි අපි හැමෝගෙම පරමාර්ථය. තියෙන සන්තෝෂම බොහොම අගය කරනවා.